ලංකාවේ ජල විදුලි අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න වගේම උතුරු මැද පළාතට තියෙන ජල ගැටලුව විසඳ ගන්න කියන ප්‍රධාන කාරණා දෙක වෙනුවෙන් ඉදි කරපු මොරගහකන්ද ජලාශයට ආසන්නයෙන් අමංගඟ හරහා ඉදි කරපු දෙවැන්ත පාලමේ කොටසක් මොරගහකන්ද ජලාශයෙන් පිට කරපු ජල කඳේ පීඩනය දරා ගන්න බැරුව කැඩිලා ගියපු එක. එතකොට පාලම හදලා තියෙන්නේ මුල ටික කෙලින් ගිහින් අගින් මේ විදියට දකුණට හැරෙන්නද? මොකාද යකෝ මෙහෙම පාලමක් ඩිසයින් කරපු එක. ඇත්තටම වෙලා තියෙන්නේ පාලමට එහායින් ඉවුර පලාතක් ගලවගෙන ගිහිල්ලා වතුරේ සැරට. මෙතනින් පිටවෙන වේගවත් ජල කඳ වංගු ගහන්නේ යන්නේ කෙලින්. දැන් තේරෙනව නේද? ලංකාව විතරක් නෙමෙයි BBC වගේ ජාත්‍යන්තර මාධ්‍ය වුණත් හොයලා බලන්න නැතුව ඕන තරම් නිවුස් දානවා.